හැමෝම පරිස්සමින් ඉන්නව නේද? ඔයාලා මේ දකින්නේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශය. මාඔය පිටාර ගැලීමත් එක්ක මේ අවට පහත් බිම් ජලයෙන් යට වෙලා තියෙන්නේ. මීගමුව පෝර්තර ප්‍රදේශයේ මුහුද තමා මේ තියෙන්නේ. මුහුද මාඔයේ වතුරෙන් මඩපාට වෙලා තියෙනවා. මේ ආසන්නෙන් තමයි මාඔයේ මුහුදට වැටෙන්නේ. අපි කලින් බ්ලොග් එකක ඔයාලට ඒක පෙන්නලා තියෙනවා. ඒ සුන්දරත්වය දැන් ඉන් පිටින්ම වෙනස් වෙලා තියෙනවා. සෝබාදහම අභිබවා අපිට යන්න බෑ කියන එක තේරුම් අරගෙන සෝබාදහමට ආදරෙන් අපි ජීවත් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි. බුදු සරණයි.